ආයිබෝන් සුබ දවසක්. ඔන්න විශේෂ දෙයක් ගැන කතා කරන්න තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා මේක ඕනම කෙනෙක්ට වැදගත්. මේ අධ්‍යාපනය මේ දැනුම ඕනම කෙනෙක්ට වැදගත් කියලා මම මුලින්ම කියනවා. මොකද්ද මේ දැනුම? ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ පිළිබඳ දැනුම. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මට ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ පිළිබඳ දැනුම වැදගත් වෙන්නේ? අපි දන්නවා ගෙදරක් කියලා කියන්නේම මිනිසෙක්ගේ මූලික අවශ්‍යතාවයක්. ඒ කියන්නේ හැමදාම මේ මූලික අවශ්‍යතාවය ගන්නවා, විකිනෙනවා, හොමාරු වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ කියන එක හැමෝම දැනගන්න ඕනේ. අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් රියල් එස්ටේට් කියලා තමයි බොහෝ දෙනෙක් අඳුන්වන්නේ. ඉතින් රියල් එස්ටේට් කියපු ගමන්ම ලංකාවේ තියෙන්නේ රියල් එස්ටේට් සම්බන්ධව මේක අවිධිමත් කර්මාන්තයක්, අවිධිමත් ශේෂ්ත්‍රයක්. මේකට එන්න එහෙම විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. අපි කියන්නේ ගට් ෆීලින් එකෙන්, කොමන් සෙන්ස් එකෙන් කාලයක් මේකේ ඉඳලා කට්ට කාලා මේ ගොඩ යන්න ඕනි වගේ මති මතාන්තර තියෙනවා. ඒකට හේතුව මේක විධිමත් කර්මාන්තයක් විදිහට වර්ධනය වෙලා නැහැ. හැබැයි සුවිශේෂ සම්දිස්ථානයකට ලංකාවේ ඇවිල්ලා තියෙනවා. මේ වෙද්දී සෑම කර්මාන්තයක්ම කිසියම් විධිමත් භාවයක්, වෘත්තිමය භාවයක් අපේක්ෂා කරනවා. මෙන්න මේ නිසා ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්න, මේ පිළිබඳ දැනුවත් කිරීම ලබා දෙන්න මමත් එකතු වුණා මේක ඉදිරියට අරන් යන්න. ඉතින් මේක සමගම අපිත් සමග එකතු වෙලා තියෙනවා රියාස් රවුෆ්. ඔහු ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ ප්‍රවීණයෙක්. කැනඩාව, ශ්‍රී ලංකාව කියන රටවල් දෙකේම ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ පිළිබඳ අත්දැකීම් සහිත විකුණුම්කරුවෙක්, ඒ වගේම ආයෝජකෙක්. ඉතින් ඔහුත් සමග එකතු වෙලා සුවිශේෂ වැඩක් අපි සැලසුම් කරලා තිනවා. ඒ වැඩේ ගැන අපි කියන්නම්. අපි මුලින්ම පිළිගමු රියාස් රවුෆ්. ආදරයෙන් පිළිගන්නවා අද වැඩසටහනට. ආයිබෝන් කැලු. රයිට්. රියාස් රවුෆ් එක පැත්තකින් මිත්‍රයෙක්, එක පැත්තකින් ගුරුවරයෙක්, ඒ වගේම ඉඩම් සහ දේපල වෙළඳාම් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, කැනඩාව යන රටවල් දෙකේම ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ වසර ගණනාවක් යෙදී සිටපු ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක්, ඒ වගේම ආයෝජකයෙක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඔහුට ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ පිළිබඳ ගොඩක් දේවල් කියන්න ඇති කියලා. ඒ වගේම ඊට වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඔහු සහ මම එකතු වෙලා දවන්ත පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉඩම් සහ දේපල වෙළඳාම් විකුණුම්කරණය සම්බන්ධව. ඉතින් ඒ ගැනත් අපි පස්සේ කියන්නම්. අපි ඒ සියල්ල ගැන කතා කරන්න කලින් මුලින්ම අපි පොඩ්ඩක් තේරුම් ගමු මේ ඉඩම් සහ දේපල වෙළඳාම් කරණය කියන්නේ මොකද්ද? අපි මේකට සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ? මේකට සම්බන්ධ වෙනවා තියෙන සුදුසුකම් මේ සියල්ල ගැන රියාස් රවුෆ් සමග කතා කරමු. මට මුලින්ම දැනගන්න ඕනේ රියාස් මේ ඉඩම් සහ දේපල වෙළඳාම් කරණය රියල් එස්ටේට් මේකට අන්තර්ගත වෙන්නේ මොනවද? මොකද්ද මේකේ ඒරියා එක? සාමාන්‍යයෙන් රියල් එස්ටේට් කියලා කිව්වනම් දැන් අපට ඕකට හුඟක් දේවල් අන්තර්ගත කරන්න පුළුවන්. එක පැත්තකින් රෙසිඩෙන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස්. ඒ කියන්නේ ගෙවල් සහ අපාර්ට්මන්ට්ස් නැත්නම් කොන්ඩොමිනියම්ස් මිලදී ගැනීම සහ මිලදී විකිණීම. දෙවනුව මේවා බදු දීම. ඒක ඒ උතර තුනක් වෙනවා. ගැනුම් කරන්නයි විකුණුම් කරන්නයි බදු දීමයි. ඕවා තුනක් රෙසිඩෙන්ෂල් පැත්තෙන්. අනිත් පැත්තේ අපිට බලන්න පුළුවන් කමර්ෂල් පැත්තක් තියෙනවා. කමර්ෂල් එකේ කරන්නේ ෆැක්ටරිස් මිලදී ගන්න පුළුවන්, බිස්නසස් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රෙන්ට් එකට බදු දෙන්න පුළුවන් දැවැන්ත බිල්ඩින්ග්ස් ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඕක රියල් එස්ටේට් හැටියට සම්පූර්ණ එකක් හැටියට අපි මේ ඕවරෝල් බලනකොට අපි බලන්නේ මේ ටික තමයි. ඒ වගේම ලෑන්ඩ් ට්‍රාන්සැක්ෂන්ස් මේකට අයිති වෙනවා. ඔය හැම එකක්ම එක්කහු වෙච්ච එක තමයි රියල් එස්ටේට් කියලා අපි කියන්නේ. දැන් ඔබ ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ වෘත්තීය මට්ටමේ නියැලී සිටින එක්තරා විකුණුම්කරුවෙක්, සම්මානලාභී විකුණුම්කරුවෙක්, ඒ වගේම ආයෝජකයෙක්. අපිට මට පොඩ්ඩක් කුතුහලයක් තියෙනවා ඔබ කොහොමද මේ ශාස්ත්‍රයට ආවේ? මේ දක්වා ආපු ගමන ගැන කෙටි හැඳින්වීමක් කරොත්. මම ලංකාවේ ඉපදුනේ, ලංකාවේ ව්‍යාපාර කරේ, ලංකාවේ ඉගෙන ගත්තේ. හැබැයි 96 ඉඳලා මම පිටරට ඉඳලා තින්නේ. 96 ඉඳලා 2008 වෙනකන් මැද පිරතක. ඒකට පස්සේ කැනඩාවේ ජීවිතය පටන් ගත්තේ 2009. මම රියල් එස්ටේට් කරන්න පටන් ගත්තේ කැනඩාවේ 2009 වෙනි වසරේ. හැබැයි ලංකාවෙත් රියල් එස්ටේට් යම් කිසි ප්‍රමාණයකට එතෙක්කල් කරලා තියෙනවා. අපේ ලොකුම ප්‍රොජෙක්ට් එකක් හැටියට කරේ අපේම නිවසක් තිබුණා වැල්ලවත්තේ කොලින්වුඩ් ප්ලේස් වල. ඒ නිවස ඒක අපි මාරු කරා අපාර්ට්මන්ට්ස් 32කට. ඒ කියන්නේ තට්ටු 9ක ඉඩම් ප්‍රමාණයක නිවාස
මහල් නිවාස 32ක් ඉදි කරා. ඒවා අපි පයිබෝගීට විකුණුම් කරා. ඒක 2000 වසරේදී. ඊට අමතරව කැනඩාවේ මමයි මගේ පුතයි රියල් එස්ටේට් කරන්නේ ෆුල් ටයිම් කරන්නේ රියල් එස්ටේට්. ඒ හා සමානව රියල් එස්ටේට් ඉන්වෙස්ට්මන්ට්ස් ඒ වගේම රියල් එස්ටේට් ට්‍රේනින් ඇන්ඩ් ඇනලිසිස් ටිකක් කරනවා. දැන් අපි මේ රියල් එස්ටේට් කියන ශේෂ්ත්‍රය ඉඩම් සහ දේපළ වෙළඳාම් කරන්නේ කියන ශේෂ්ත්‍රය ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන ආකාරයේ පැහැදිලි වෙනස්කමක් ඔබ දකින්න ඇති සහ අපේ සාකච්ඡාවලදී ඔබ මගෙත් එක්කත් පැවසුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් ඉඩම් සහ දේපළ වෙළඳාම් කරන්නේ විකුණුම් කරන්නේ තරමක් අවිධිමත් කර්මාන්තයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේක විධිමත් කර්මාන්තයක් බවට පත් කරන්න කවුරු හරි කෙනෙක් මේකට වෘත්තීය මට්ටමේ එකතු වෙනවා නම් ඔබගේ මොනවද තියෙන යෝජනා? දැන් සාමාන්‍යයෙන් හුඟක් රටවල ඒ කියන්නේ දියුණු වෙච්ච රටවල් වල අපේ යුරෝපේ ඇමරිකාවේ නෝර්ත් ඇමරිකාවල ඒ වගේම ආසියානු රටවල් වල මලේසියාව සිංගප්පූරුව තායිලන්තය යම්තාක් තරමකට දැන් ඉන්දියාව හුඟක් වර්ධනය වෙලා තියෙනවා මේක විධිමත් ක්‍රමයකට කරන්න. දැන් මම විධිමත් ක්‍රමයක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් රියල් එස්ටේට් බෝඩ් එක නිර්මාණය වෙන්න ඕනි. දැන් අපිට කරන්න කියන්න පුළුවන් කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ දිස්ත්‍රික්කයේ විධිමත් රියල් එස්ටේට් බෝඩ් එක නිර්මාණය වෙලා ඒ බෝඩ් එක යම් කිසි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ළඟින් රන් කරනකොට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකක් තියෙනවා. එතකොට ඒ රියල් එස්ටේට් බෝඩ් එකේ යම් කිසි වාර්ෂික මුදලක් ගෙවලා ඒකට දායකත්වයක් ලබා ගන්නා මෙම්බර්ස්ලාට ඒගොල්ලන්ගේ ලිස්ටින් ටික ඕකට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් එකට. ඒ විතරක් නෙවෙයි ඒකේ පින්තූර දාන්න පුළුවන්, ගෙවල් වල විස්තර දාන්න පුළුවන්. ගෙයක් විකුණලා ඉවරුණයින් පස්සේ ඒකේ විකුණුම් මිලක් දාන්න පුළුවන්. එතකොට අනාගතයේදී යම් කිසි පාරක පර්චේස් මිල කීයද කිව්වට අද අපි සමහරක් වෙලාවට කියනවා පර්චේස් මිල මෙච්චරයි කියලා. ඒක කොහොමද ඔප්පු කරන්නේ කොහොමද බලන්නේ කියලා අපිට දන්නෙත් නැහැ. හැබැයි ওই වගේ දේවල් පහසු වෙනවා. ඇත්තටම රියල්ට කෙනෙක්ගේ කාර්යභාරය ලංකාව වැනි රටක ඉතාමත්ම වැදගත් වගේ මෙයාට හුඟක් දේවල් කරන්න තියෙනවා. ඒකත් ඇනලයිස් කරන්න මේ ඩේටා සියල්ලම එයාට නැහැ. දැන් නෝර්ත් ඇමරිකාවල දැන් අපි ඉත කැනඩාවල කරනවානේ මේක මිනිත්තු 5කින් මට පාරක තියෙන ඒ පාරේ ගෙදරත් අනිත් ගෙවල් 5ක් සමග සංසන්දනය කරලා ඒ ගෙවල් කවදාද වික්කේ ඒ ගෙවල් වල හිස්ටරි එක ඔක්කොම බලලා ලෑන්ඩ් ට්‍රාන්ස්ෆර් එක ඔක්කොම බලලා මට යම් කිසි මිලක් නිගමනය කරන්න පුළුවන්. ඒක ලංකාවේ කරන්න හරි අමාරුයි. ඒකට හේතුව අපිට අර දත්ත එක තැනකට රැස් කරලා නැහැ. ඒවා අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ හැකියාව මං හිතන්නේ තව අවුරුදු 3-5ක් ඇතුළත ලංකාවේ හුඟක් බොහෝ දුරට ඒවා ඇති වෙයි. පටන් ගන්න හොඳම තැන තමයි කොළඹ දිස්ත්‍රික්කයේ apartment buildings වලින්. ඒකත් apartments හුඟක් හැදිලා තියෙන පහුගිය අවුරුදු 20 ඇතුළත. එතකොට මේවා ලෑන්ඩ් ට්‍රාන්ස්ෆර් බෝඩ් එකේ මේ ඩේටා අරන් දාන්න පුළුවන්. ඒ වගේම එතකොට යම් කිසි කන්ට්‍රෝල් එකක් තියෙනවා රියල් එස්ටේට් පිළිබඳ ගනුදෙනු කරන රියල්ටර්ස් ළඟින්. එතකොට ඒගොල්ලෝ යම් කිසි වගකීමක් තියෙනවා. ඒගොල්ලන් මොන හරි වැරදීමක් වුණා ඩිසිප්ලිනරි ඇක්ෂන්ස් ටිකක් ගන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ලෙවල් එකට මේ හැමදේම ගේන්න හැකියාවක් තියෙනවා. දැන් අපි දැක්කොත් දැන් ලෝකයේ සිද්ධ වෙන වර්ධනය ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන වර්ධනයත් එක්ක අපිට පේනවා දැන් ඉඩම් සහ දේපළ වෙළඳාම් කරණයටත් වෘත්තිමය භාවයක් විධිමත් භාවයක් දැන් අපේක්ෂාව කරමින් යනවා. ඒ නිසා ඔබ ඉඩම් සහ දේපළ වෙළඳාම් කරන්නේ දැන් ඉන්න කෙනෙක් නම් මම විශ්වාස කරනවා එහි වෘත්තිමය භාවය වැඩි කරනවා කියලා කියන්නේ ඔබගේ විකුණුම් ප්‍රමාණය ඔබගේ විශ්වාසනීයත්වය අනිවාර්යෙන් වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මට දැනගන්න අවශ්‍යයි මේ දැන් රියල්ට කෙනෙක් වෙනවා නම් කවුරුහරි කෙනෙක් රියල්ට කෙනෙක් වෙනවා නම් සාර්ථක රියල්ට කෙනෙක් වෙනවා නම් මට කියන්න බලන්න රියල්ට කෙනෙක් වුණාට පස්සේ යාට ලැබෙන ප්‍රතිලාභ මොන වගේ ප්‍රතිලාභද තියෙන්නේ යා මොන වගේ ඉසව්වකටද යා ගමන් කරන්නේ දැන් මම මෙහෙම කියන්නම් කැලුම් යම් කිසි පුද්ගලයෙකු රියල්ට කෙනෙක් වෙනවා කියන්නේ දැන් ලංකාවේ ඕන පුද්ගලයෙකුට දැන් මමත් කරනවා ලංකාවේ මට ලයිසන් එකක් නැහැ ලංකාවේ ඔපරේට් කරන්න. හැබැයි මම ඔපරේට් කරනවා. දැන් සමහර විට මගේ කැනඩාවේ ඉන්න මගේ ක්ලයන්ට්ස්ලාගේ ප්‍රොපර්ටිස් ලංකාවේ විකුණනකොට දැන් මට ඒවා කිව්වම මම අඳුරන ලංකාවේ කෙනෙකුට ඒවා බාර දෙනවා. හැබැයි මෙතන විධිමත් ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ.
එතකොට යම් කිසි වැරද්දක් වුණොත් ඒකට රෙස්පොන්සිබිලිටි එකක් ගන්න. ඒකට ඉන්ෂුරන්ස් එකක් ගන්න. ඒකට විධිමත් එකක් නෑ මෙතන. ඒකෝත් නීතිමය හැම ප්‍රොෆෙෂන් එකේම යම් කිසි ප්‍රොෆෙෂනල් බොඩි එකක් තියෙනවා. දැන් අපට ඕනේ රියල් එස්ටේට් වලට ප්‍රොෆෙෂනල් බොඩි එකක්. දැන් එතකොට අපිට ඒ බොඩි එකෙන් කියන්න පුළුවන් ඔයා යම් කිසි පාඨමාලා 3ක් හෝ 5ක් හෝ කරලා තියෙන්න ඕනේ ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ தത്വෙට එන්න. එතකොට ඒ පුද්ගලයාට ඔෆිෂියලි රියල්ටර් කියලා කැටගරි එකක් දෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය නිමා කරා නම් එතකොට ඒ පුද්ගලයාට කියන්න බෑ මට මේ නීතිය ගැන දැනගෙන හිටියේ නෑ. ඒකත් ඒ හැම දෙයක්ම දැනුවත් වෙලා තියෙන්නේ අර විභාග 4ක් කරනකොට නැත්නම් ට්‍රේනින් 4ක් කරනකොට. එතකොට එයා සම්පූර්ණ අංග සම්පූර්ණ රියල්ටර් කෙනෙක් වෙනවා. රියල්ට වෙන කෙනෙක් වුණාම තියෙන ප්‍රතිලාභ ඒක හැම එක් පුද්ගලයා අනුව ලොකුම දේ තමයි හුඟක්ම දේ තමයි ඔයාට ඉපයුමේ සීමාවක් කියලා දෙයක් නැහැ. ඔයාගේ ඉපයුමේ සීමාව ඔබ කැමති තරමට ඔයාට ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ඕන විදියට කරන්න බෑ. ඒක විධිමත්ම කරන්න ඕනේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. කරන්න ඕන දේවල් තියෙනවා. දැන් අපි පළවෙනි දේ තමයි ඕනම රස්සාවක් අපි කරනකොට අපිට කස්ටමර් බේස් එකක් තියෙන්න ඕනේ. කස්ටමර් බේස් එකක් තියෙනවා විතරක් නෙවෙයි ඒ කස්ටමර් බේස් එක අපි නර්චර් කරන්න ඕනේ, නරිෂ් කරන්න ඕනේ. ඒක අපි රැක ගන්න ඕනේ. ඒ හා සමානව අනිත් අය ඇවිල්ලා මේ කස්ටමර් බේස් එක අපින් අරන් යන එකත් අපි නවත්තන්න ඕනේ. එවැනි දේවල් තමයි අපි ප්‍රාගුණ්‍ය වැඩි කරගන්න ඕනේ අපේ එක්ස්පීරියන්ස් එකකින් අපේ තියෙන ස්කිල්ස් ලෙවල්ස් වලින්. දැන් රියල්ටර් කියන වෘත්තිය ගත්තොත් ඉඩම් සහ දේපල වෙළඳාම් කරන ලංකාවේ සමාජයට කියන මේ බ්‍රෝකර් කියලා කියනවා. නමුත් බ්‍රෝකර් කියන අර්ථය ඇත්තට වෙනස්. නමුත් අපි සාමාන්‍යයෙන් කියනවානේ මෙයා බ්‍රෝකරින් කරන්නේ නේ බයින් ඇන්ඩ් සෙලින් වගේ වැඩක් වශයෙන් තමයි සලකන්නේ. මෙතෙන්දී ගොඩක් අය කියනවා මේක හරි අමාරුයි කරන්න. මේකේ ඔබ කිව්වට ඉපීම සීමාවක් නැහැ කියලා මේක හරි අමාරුයි. ඇත්තටම අමාරුද මේක කරන්න? දැන් ඕනම දෙයක් යම්කිසි පුද්ගලෙක් තමන් හිතන එයාගේ පර්සෙප්ෂන් එක අනුව යම්කිසි පුද්ගලෙක් හිතනවා නම් මට මේක කරන්න පුළුවන් මේක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කියලා ඒ පුද්ගලයා ඔය යන ගමන කරන්න ලේසි. තව පුද්ගලෙක් හිතුවා නම් මේ ගමන මට යන්න අමාරුයි මේක අමාරු ගමනක් මේක මට හරියන්නේ නැහැ. එතකොට ඒක එයාට හරියන්නේත් නැහැ. සමහරක් වෙලාවට එයා එන්න රිස්ක් ටොලරන්ස් ලෙවල් එක අනුව යම්කිසි පුද්ගලයෙකු දැන් කොහරි බැංකුවක රස්සාවක් කරනවා නැත්නම් යම්කිසි කර්මාන්තයක රස්සාවක් කරනවා අවුරුද්දකට 12 වතාවක් පඩියක් ලැබෙනවා. එවැනි පුද්ගලයෙකු රියල් එස්ටේට් වැනි තැනකට ආවම තමන්ගේ ආදායම වැඩි වුණත් වැඩි කරගන්න පුළුවන්. හැබැයි පළවෙනි අවුරුදු කීපයක් ඇතුළත ඔයාගේ ආදායමේ ලොකු උච්චාවචනයක් තියෙනවා. සමහරක් වෙලාවට ජනවාරි වල වැඩි තව මාස 3කට ඔයාට ආදායමක් නැති වෙන්න පුළුවන්. එවැනි ප්‍රශ්න පුළුවන් තරමක් අඩු කරගන්න ක්‍රම සහ විධි තියෙනවා. දැන් අපි කියන්නේ ඔයාට මට දැන් අපේ ආදායම දැන් අපි බලනකොට දැන් මම රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 11ක් ඉඳලා තියෙනවා. දැන් මම සාමාන්‍ය බලන්නේ මම දන්නවා මගේ අවුරුද්දකට ආදායම එපමණක් කියලා. සමහරක් විට 10%ක් නැත්නම් 15ක් වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒ සීමාව ඇතුළත කියලා මම දන්නවා ඒකොත් මම නිර්මාණය කරලා තියෙන අර තෝතැන්න අර ඔඩියන්ස් එකයි කස්ටමර් බේස් එකක් ඒහා සමානයි. එතකොට ඔය අපි දැනගන්න ඕනේ අපිට ඕනේ අපි කියන්නේ ඒකට කියන්නේ හරියට කියනවනම් අපි නිර්වචනය කරන අපි කියන්නේ ඒකට ෆාම් එකක් කියලා. අපේ ෆාම් එක අපි ඩෙවලොප් කරලා අපි ඒක නර්චර් කරලා නරිෂ් කරලා ඒක රැකගෙන වල්පැල එළියෙන් මේක ඇතුළට එන්නේ නැතුව ඒ වගේම අනිත් දේවල් දිලිර එන්නේ නැතුව ඒක පෝෂණය කරගන්න අපි දැනගන්න. මට තව ටිකක් දැනගන්න අවශ්‍යයි මේ රියල් ස්ටේට් ෆාම් එක කොහොමද අපේ මේ ගෙවත්ත හදාගන්නේ ඒක පෝෂණය ලබා දෙන්නේ කොහොමද ඔබ ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ ඔබගේ අත්දැකීමුත් එක්ක පොඩ්ඩක් කියන්නකෝ මේ ෆාම් එක අපි ඩෙවලොප් කරගන්න කොහොමද දැන් මම දකින හුඟක් පළවෙනි දේ තමයි මෙහෙ විතරක් නෙවෙයි ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල් වල දැන් සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි අපි පාරිභෝගිකයෙන් පසුපස ලුහු ෆලෝ කරනවා චේස් කරගෙන යනවා ලුහු බදිනවා රයිට් දැන් ඔතන රියල් එස්ටේට් වලදී හරියටම ප්‍රොෆෙෂනලි කරනවා නම් මේක කරන්න හොඳ දෙයක් නෙවෙයි හේතුව දැන් අපි යම් කිසි ක්ලයන්ට් කෙනෙක්ව ලුහු බදිනවා කියන්නේ තවත් 15000ක් ඒ පුද්ගලයා ලුහු බදිනවා එතකොට
අර පුද්ගලයාටත් මහන්සි, ඔයාටත් මහන්සි, ඔය කස්ටමර් ඔයාට ආවම සමහරක් විට දෙපැත්තෙන්ම පාඩු ලැබෙනවා. ඊට වඩා අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ don't chase butterflies. Use all your resources and build a good flower garden in your backyard. සමනලෙන් පස්සෙන් දුහ බදින්න එපා. මං කිව්වේ මේ පියාසර කරන සමනලෙන් ගැන. ඊට වඩා හොඳයි මේ ගෙවත්තේ හොඳ මල් වත්තක් හදාගත්තා නම් සමනලෙන් තමන් වෙතම එනවා. ඒකට අප සයිකොලොජිකල් අපි කියන you are magnetic towards leads. එතකොට අපිට ඒක අපිට නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒකෙන් අපට ජනවාරි වල කොච්චර ආදායම එනවද, පෙබරවාරි වල එනවද, දෙසැම්බර් වල එනවද, අපි කොහොමද අපේ වෙකේෂන් ටික කල්තබා බුක් කරගන්නේ, ඒ ඔක්කොම ටික පිළිවෙලකට කරන්න හැකියාවක් තියෙන රස්සාවක් තමයි මේක. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය අතරම ඉන්නේ මම හිතන්නේ මාකට් එකේ වැඩිපුරම ඉන්නේ පාරිභෝගිකව හඹා යන විකුණුම්කරුවෝ. නමුත් අර ඔබ කිව්වාගේ පාරිභෝගිකව හඹා යන විකුණුම්කරුවෙක් නොවි පාරිභෝගිකයෝ ඔබව හඹාගෙන එන විකුණුම්කරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ ශේෂ්ත්‍රයේ මම හිතන්නේ ඕනම ශේෂ්ත්‍රයක ඉහළම සාර්ථකත්වයට ගිය විකුණුම්කරුවෝ ඒගොල්ලෝ අතර විකුණුම් වෘත්තිය කරන්නේ අර අපි කියන හાર્ඩ් සෙලින් නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ ක්‍රියේටිව් සෙලින්. ඉතින් නමුත් අපි පුරුදුලා දෙනවා මේ හાર્ඩ් සෙලින් කියන සංකල්පෙට මහන්සි වෙලාම විකුණන්න ඕන කියලා. හැබැයි අද වෙද්දි විකුණුම් කරන්නේ කියලා කියන්නේ මේ මහන්සිනු පළියට ප්‍රතිලාභ ලැබෙන ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඔබ මොනතරම් නිර්මාණශීලී වෙනවද? ඔබ මොනතරම් සම්බන්ධතා සමග ශක්තිමත් වෙනවද? ඒ අනුව ඔබගේ විකුණුම් ක්‍රියාවලිය වැඩි වෙනවා. අනිත් අතට අපි විකුණුම්කරුවෙක් කියලා කියන්නේ මේ කතා කරලා බලෙන් දේවල් දෙන කෙනෙක් නෙවෙයි. අපි අර මතයක් තියෙනවා මේ එස්කිමෝ වරුන්ටත් සීත කරන විකුණන්න ඕනේ කියලා වගේ මතයක්. එහෙම කෙනෙක් නෙවෙයි. අපි දෙන්න ඕනේ පාරිභෝගිකයට ඉතා වටිනා දෙයක්. ඉතින් ඉඩම්සා දීපල අලෙවිකරණයේදීත් විකුණුම් කරණයේදීත් මේ වටිනාකම අපි ලබා දුන්නොත් ඇත්තටම අර ඔබගේ ගෙවත්තර සමුල්ලය එන්නේ ඔබ සම්බන්ධ තියෙන කට වචනෙත් එක්ක. ඔයා හරියට ගනුදෙනුවක් ඉවර කරොත් ඒ හරියට නිමා කරපු ගනුදෙනුව ගත්ත පාරිභෝගිකයා ඔබව තවත් දහසකට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් උතන වැදගත්ම දේ තමයි අපිට තියෙන්නේ දැන් මම රියල් එස්ටේට් පටන් ගත්ත වෙලාවේ ඒකයි මමයි කැලුමේ මේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පෙබරවාරි 7 වෙනිදා ඕගොල්ලන්ට කැලුම් නම්බරයක් කියයි අමතන්න දැනගන්න ජය ගන්න උතට අමතන්න අපි රියල් එස්ටේට් මම රියල් එස්ටේට් පටන් ගත්තම පළවෙනි දේ අපි ආවේ අපි කිව්වේ අපි ක්ලයන්ට්ස්ලා පස්සෙන් යන්න අපි ගෙවල් විකිණීමේ රස්සාවේ නෙවෙයි අපි යෙදিলা ඉන්නේ අපි ගෙවල් පිළිබඳව අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාවක්. We sell knowledge about real estate to clients, not real estate. Real estate is bought by the clients. We sell knowledge. එතකොට යම් කිසි පුද්ගලයෙකුට අද ගෙදරක් ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට තව අවුරුදු 4කින් ගන්න පුළුවන්. හැබැයි ඒ 4ට යන අඩිපාර නිර්මාණය වෙන්නේ අද. ඒකට කළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒවා කරන්න ඕනේ. ඒ වගේ දේවල් අපිට පහදා දීමේ හැකියාවක් තියෙනවා. ඒ පුද්ගලයා එයාට පහසු කවදද ඒ අවස්ථාවේදී ඒ ගෙදර ලබා ගනි. දැන් ඔතන තියෙන්නේ දැන් එතන තමයි තියෙන්නේ අපිට කාල සීමාවක් තියෙනවා. සමහර විට අවුරුදු 3ක් වෙන්න පුළුවන් ওই කාල සීමාව. ඒ කාල සීමාවේ අපට හැකියාවක් තියෙන්න ඕනේ මේ ක්ලයන්ට්ව අපේ ක්ලයන්ට් කෙනෙක් හැටියට තියාගන්න. ඕකට තමයි මම හුඟක් කියන්නේ දැන් සමහරක් විට බැටළුවෝ 1000ක් තමන්ට යම් කිසි ගමනක් එක්කරන් යන්න පුළුවන්. එක බැටළුවෙක් අල්ලගෙන ගියාම අනිත් බැටළුව පස්සෙන් එනවා. පූසෝ 3 දෙනෙක් ඔයාට පැයකට එළියට අරන් යන්න බෑ 3 දෙනාම 3 පැත්තකට පනිනවා. එතකොට අපි රියල් එස්ටේට් කරනකොට අපි දැනගන්න ඕනි අපේ ක්ලයන්ට්ස් ලව ඒහා සමානව කළමනාකරණය කරගන්න. එතනයි ඒක වැදගත් වෙන්නේ. දැන් මේ රියල් එස්ටේට් වල විතරක් නෙවෙයි ඕනම විකුණුම් කරන ක්‍රියාවලියකදී මේ ඔබ්ජෙක්ෂන් හැන්ඩ්ලින් නේ අපි ඒකට කියනවා පාරිභෝගිකයාගේ විරෝධතා පාරිභෝගිකයාගේ ප්‍රතිරෝධතා කළමනාකරණය කිරීම අතිශය වැදගත්. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් රියාස් මම කියන්නේ මේ ඔබ්ජෙක්ෂන් හැන්ඩ්ලින් නෙවෙයි ඔපචුනිටි හැන්ඩ්ලින් කියලා මම මේකට කියන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයා ඔබට ඉදිරිපත් කරන අපි හිතමු චෝදනාවක් යෝජනාවක් අපි විරෝධතාවයක් කියලා කියන්නේ දක්ෂ විකුණුම්කරුවෙක්ට හොඳ අවස්ථාවක් නේ.
හොඳ අවස්ථාවක්. කියන්නේ පාරිභෝගිකයාගේ සැකේ දුරු කිරීම හොඳ අවස්ථාවක්. ඔබ කොහොමද දකින්නේ මේ ඔබ්ජෙක්ෂන් හැන්ඩ්ලින් කියන හැකියාව මොනතරම් වැදගත්ද රියල්ට කෙනෙකුට ඉඩම් සහ දේපොළ වෙළඳාම් විකුණුම් කරන්නේ නියැලී විකුණුම්කරුවෙකුට මේක කොච්චර වැදගත්ද? ඒක අවස්ථාවක් බවට පත් කරගන්නේ කොහොමද? දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් අපි කියමු දැන් ප්‍රායෝගික උදාහරණයක් ගමු. දැන් මට ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා කියනවා එයාගේ ගෙදර විකුණන්න ඕනේ කෝටි 3කට. ඒ කියන්නේ මිලියන් 30කට විකුණන්න ඕනේ. දැන් එතකොට මම දන්නවා මේ ගෙදරේ වටිනාකම මිලියන 25යි. ඒ පුද්ගලයා මිලියන 5ක් වැඩිපුර ඉල්ලනවා. දැන් මෙතන අපිට තියෙනවා ගැටලුවක්. ඔබ්ජෙක්ෂන් හැන්ඩල් එකක් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි මේකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒ පුද්ගලයාගේ පැත්තෙන් එයාගේ දේපලට උපරිම මිල එයා එක්ස්පෙක්ට් කරන එක එයාගේ පැත්තෙන් හරි. එයාව ඩිෆෙන්ඩ් කරන් ඉන්නේ එයා විතරයි. එයාගේ පැත්තෙන් එයා හරි. ඒ හා සමානව මට දැනුමක් තියෙනවා මේ මාකට් එකේ කෙරෙන දේවල් මොකද්ද කරන්න පුළුවන් දේත් කරන්න බැරි දේත්. දැන් එතකොට මම දැනගන්න ඕනේ මේක එයාට කමියුනිකේට් කරලා ඒ අතර අපිට යම් කිසි තැනක සීමාවක් ලිමිට් එකට රීච් කර ගන්න. ඒ කියන්නේ මිලියන් 27කට හෝ 28කට යම් කිසි සීමාවක්. කවදාවත් හිතන්න එපා ඔබ්ජෙක්ෂන් එකක් දාපු ගමන් ඒ පුද්ගලයා වැරදි නැත්තම් මම හරි කියන්නේ. ඔතන දෙපැත්තම හරි වෙන්න පුළුවන්, දෙපැත්තම වැරදි වෙන්නත් පුළුවන්. ওই දෙපැත්තම end result එක දෙන්නටම හරියන දෙයක් වෙන්නත් ඕනේ. හැම වෙලේම ඔබ්ජෙක්ෂන් එකක් නෙවෙයි, it's an opportunity. පැහැදිලිව. දැන් ඊළඟ කාර්යය තමයි දැන් ඉඩම් සහ දේපොළ විකුණුම් කරන්නේදී ඉඩම් සහ දේපොළ විකුණුම් කරුවාට අපි ඒකට රියල්ටට හම්බෙන දේ තමයි කමිෂන් එක. එයාට හම්බෙන්නේ කොමිස් මුදලක් මේ ක්‍රියාවලිය තුළ. මේකට ලෝකයේ සම්මතයන් තියෙනවා එක එක රටවල් වලට සාපේක්ෂව. රියල්ට කෙනෙක් තමන්ගේ කමිෂන් එක රැකගන්නේ කොහොමද? පළවෙනි ප්‍රශ්නේ. මේක රැකගන්නේ කොහොමද? මුලින්ම රැක ගන්න ඕනේ. අනික ඒ කමිෂන් එක පාරිභෝගිකයාගේ කැමැත්තෙන් ඔබට ලැබෙනවා නම් ඒක හරි වටිනවා. ඒක එක් පැත්තකින් ආශිර්වාදයක්. සමහර අවස්ථාවලදී මේ කමිෂන් ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළදී සමහර ඉඩම් සහ දේපොළ වෙළඳාම් විකුණුම්කරුවෝ විවිධ අභියෝග වලට මුහුණ දෙනවා. ශේෂ්ත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් අනුව කොහොමද මේක ලස්සනට හැන්ඩල් කරගෙන හිත දිනාගෙන අනාගතයේ සඳහා විශ්වාසය රැකගෙන මේ කමිෂන් එක ලබා ගන්න. දැන් මෙහෙමයි. ඕනම දෙයක් කරනකොට අපට මූල්‍යමය ප්‍රතිලාභයක් තියෙනවා. ඒක බැංකුවක account එකක් කරවත් රස්සාවක් කරත් අපට ලැබෙන ගාස්තුවක් තියෙනවා. දැන් අපි දැනගන්න ඕනේ අපි වෘත්තිමය පුද්ගලයෙක්. අපි මේක part time කරන එක නෙමෙයි. අපට වියදම් තියෙනවා. අපට ඔෆිස් එකක් පවත්වාගෙන යන්න තියෙනවා. අපට වාහනයක් පවත්වාගෙන යන්න තියෙනවා. අපට දැනුම ලබා ගන්න තියෙනවා. අපට අධ්‍යාපනය කරගෙන යන්න තියෙනවා. අපටත් මූල්‍යමය වියදම් තියෙනවා. එතකොට අපේ ගාස්තුව දැන් ලංකාවේ වගේ රටක මං හිතන්නේ බොහෝ දුරට 103යි. අලෙවිකරණයේදී. ඒ කියන්නේ යම් කිසි ලක්ෂ 100කට විකන කොමිස් මුදල ලක්ෂ 3යි. දැන් ඒක ගන්න පුද්ගලයාටයි විකුණන පුද්ගලයා 1.1 බෙදෙනවා. දැන් ඔතන යම් කිසි පුද්ගලයෙක් ඉල්ලනවා නම් මේක අඩු කරගන්න 103ක් නෙවෙයි 1.2 කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මේ පුද්ගලයා එවැනි ඉල්ලීමක් අහන්නේ ඇයි? පළවෙනි එක අපිව ඒ තත්වයට දාගෙන ඉන්නවද? දැන් හුඟක් පුද්ගලයන් අපට බිස්නස් එක ඕනේ කියලා යාළු මිතුරුකම් වැඩි කරගන්නවා. කතා කරුවට ළමින් නෙවෙයි කතා කරන්නේ මචන් කියලා. දැන් ඔය මචන් කියලා කතා කරන අරයා 102ක් නෙවෙයි 101ක්වත් දෙන්නේ නැහැ. යාළුකමට කරන දෙයක්. මේක වෘත්තීමය ව්‍යාපාරයක් කරන්න. එතකොට විකුණන පුද්ගලයා දැනගන්න ඕනේ මේ වෘත්තියට ගෙවන ගාස්තුවක් තමයි මේක. ඊට සරිරන ප්‍රයෝජනය මේ පුද්ගලයා මේකට ලබා දෙනවා. ඒක ලබා දෙන හරි පුද්ගලයා ළඟටත් යන්න ඕනේ. ඒකයි මම කිව්වේ අපි විකුණන්නේ ගෙවල් නෙවෙයි. අපි ගෙවල් දීපල පිළිබඳ ඥානය සහ දැනුම අපි ලබා දෙන්නේ. ඒ දැනුම ලබා දීමට ගාස්තුවක් තියෙනවා. දැන් යම් කිසි පුද්ගලයෙකු ඒ කියන පුද්ගලයා 103කට කරනවා. B කියන පුද්ගලයා 101කට කරනවා නම් දැන් අර ගෙවල් හිමියා දැනගන්න ඕනි
මෙතන වෙනස මොකද්ද වෙන්නේ? අරයට මේ හා සමාන සර්විස් එකක් දෙන්න පුළුවන්ද? මෙයාට මේ හා සමාන එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? ලබා ගැනීමේ දේ වටිනාකමක් තියෙනවද කියන එක. ඒක ලබාගන්නේ තමන්ගේ හැදියාවේ. ඒක අපේ එක වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා පැයකට විතර කතා කරන්න 7 වෙනිදා ඒ ගැන. ඒක ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි තමන්ට ලැබිය යුතු කොමිස් මුදල කොහොමද රැකගන්නේ? කොහොමද ලබාගන්නේ? තමන්ට හිමි තමන්ගේ ක්ලයන්ට් තමන්ගේම ක්ලයන්ට් කෙනෙක් හැටියට තියාගන්නේ කොහොමද? වෙන පුද්ගලෙක් කියන්නේ නැතුව. කවුරුර කෙනෙක් රියල්ට කෙනෙක් වෙන්න හිතනවා නම් අවුරුදු 18න් පස්සේ තමන්ගේ නිදහස් වෘත්තියක් විදියට රියල්ට කෙනෙක් විදිහට ඉගෙන ගන්න විශ්වාසයක් තියෙනවා නම් ගෑනු පිරිමි කිසිම ભેදයකින් තොරව මොනවද එයා හදාගන්න ඕනේ ගති ලක්ෂණ හැකියාවන් මොන වගේ දේවල්ද ඔබ දකින්නේ? පළවෙනි එක විශ්වාසවන්තභාවයක් නිර්මාණය කරගන්න ඕනේ තමන්ටම කියලා කොන්ෆිඩන්ස් එකක් පෞරුෂත්වයක් තියෙන්න ඕනි. තමන්ටම කියලා කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනි. තමන් කරන දෙයට තමන් ඇලුම් කරන්න ඕනි. ඒක ඔයාගේ පැෂන් එකක් විය යුතුයි. ඒක රස්සාවක් හැටියට කිරීමක් පමණක් නෙවෙයි. පැෂන් එකට මුදලක් ලැබෙනවා ඒක පස්සේ. හැබැයි පැෂන් එකක් හැටියට කරන්න. මේක හොඳ වෘත්තියක්. දැන් කැලුම් කිව්වා මේක අවුරුදු 18න් පස්සේ පුද්ගලයෙකුට කරන්න පුළුවන්ද කියලා. මම මගේ දැනුම් දැන් තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නම් යම් කිසි පුද්ගලයෙකු අවුරුදු 18 හෝ 20 දී එනවනම් රියල් එස්ටේට් ව්‍යාපාරයට තව පුද්ගලයෙක් ගුරුවරයෙක් හෝ ගුරුතුමියෙක් රිටයර් වෙලා අවුරුදු 60 දී මේ රස්සාවට එනවනම් දෙන්නටම සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අර අවුරුදු 60 ආපු එක්කෙනෙක් වැඩිපුර ඉතාමත්ම ශීඝ්‍රව දියුණු වෙනවා සාර්ථකත්වයක් ලැබෙනවා. ඒකට හේතුව එයාට අවුරුදු 60ක පරිපූර්ණ එක්ස්පීරියන්ස් එකක් ජීවිතයේ එක්ස්පීරියන්ස් එකක් එක්ක ඉන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් ගුරුතුමියෙක් උදානම් එයාම උගන්වපු අවුරුදු 40ක් පාඩම් කියලා දීපු දෙමව්පියන් එයා අඳුරනෝ ළමයි ඉස්කෝලේට ගිය ළමයි අඳුරනෝ එයාට අර ඔඩියන්ස් එකක් තියෙනවා අර ක්ලයන්ට් බේස් එකක් හදාගන්න ක්‍රමයක් විතරයි දැනගන්න ඕනි. එවැනි තත්ත්වයක් තියෙනවා. ඒ හා සමානව අපිට කියන්න පුළුවන් යම් කිසි පුද්ගලයෙක් අවුරුදු 20යි නැත්නම් 22යි පාසලෙන් එළියට එනවා නැත්නම් විශ්වවිද්‍යාලයෙන් එළියට එනවා. දැන් එතකොට එයාටත් තියෙනවා 150ක් 200ක් විතර පුද්ගලයන් මෙයාම අඳුරන එයා ක්‍රීඩාවට ගිහිල්ලා තියෙනවා නම් අනිත් යම් කිසි දේවල් කරලා තියෙනවා නම් ඒකෙන් දැනගත්ත කට්ටියකුත් ඉන්නවා පිරිසක් එයාට ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන්. ඒකෙන් එන ක්ලයන්ට් බේස් එකකුත් තියෙනවා. සමහරක් විට දැන් මම දන්න තරමේ මම අඳුර දෙකෙක් ඉන්නවා යුනිවර්සිටි එකේ හිටියේ. එයා යුනිවර්සිටි එකේ 3 වෙනි වසරේ 4 වෙනි වසර ඉවර කරන්න තිස්ස 3 වෙනි වසරේ රියල් එස්ටේට් ලයිසන්ස් එක ගත්තා. 4 වෙනි වසරේ මෙයා එළියට ආවම ඔක්කොම ළමයි ටික ග්‍රැජුවේට් වුණාම ඒගොල්ලන් පළවෙනි රස්සාව ලැබුණම ගියක් ගන්න යන්නේ. එතකොට මෙයා තමයි පළවෙනිම ඒ ළමයිට රියල්ට කෙනෙක් හැටියට ඉදිරිපත් වෙලා ගෙවල් අරන් දුන්නේ. ඒ වගේ දේවලුත් කරන්න පුළුවන්. මේකේ අසීමිත ඉලක්ක කරා යන්න පුළුවන්. කරන්න පුළුවන් ලෙහෙසි දෙයක්. හැබැයි ඒ කිරීමට යම් කිසි පිළිවෙලක් තියෙනවා. හැම පුද්ගලයාම කරන දේ තමන් කරා නම් තමන්ට සන්නාමයක් නිර්මාණය කරගන්න බෑ. තමන්ට ඕන විදියට ෆීල්ඩ් එකක් හදාගන්න බෑ. ඒ හින්දා තමන් යන ගමන තමන්ටම හරියන ගමනක් විය යුතුයි. රියල් එස්ටේට් කියලා කියන්නේ ඉඩම් සහ දේපොළ වෙළඳාම් කරන එක කියන්නේ ලෝකේ කොතන ගියත් තමන්ට ඇප්ලයි කරන්න පුළුවන් ස්කිල් එකක් හැකියාවක්. විශේෂයෙන්ම ඉඩම් සහ දේපොළ වෙළඳාම් කරන අද වෙද්දී ලෝකේ පුරා වර්ධනය වෙමින් යනවා. මම විශ්වාස කරනවා ඉඩම් සහ දේපොළ වෙළඳාම් කරන හැකියාව හදා ගැනීම එක්තරා ආකාරයක ග්ලෝබල් ස්කිල් පාස්පෝර්ට් එකක් කියලා. ඔබට හිතෙන්නේ මොකක්ද ඒ ගැන? කැලුම් මම මෙහෙම දෙයක් විශ්වාස කරනවා. මම දේවල් තුලක් විශ්වාස කරනවා. එකක් දෙවියන්, දෙක රත්තරන්, තුන්වෙනි එක දේපොළ. ඔය තුනම ඔයව කවදාවත් අතාරින්නේ නැහැ. අවුරුද්දක් ඇතුළත අවුරුදු 3ක් ඇතුළත ඕක උච්චාවචනයක් වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 5ක 6ක කාල සීමාවක් ගියාම ඕක දෙවියන්ගෙන් ප්‍රාර්ථනාවල් අපට ඉෂ්ට වෙනවා. රත්තරන් උනත් මිල වැඩි වෙනවා. දේපොළ උනත් මිල වැඩි වෙනවා. මේ මං කිව්වේ දේපොළ වල ආයෝජනය කරන්න පුළුවන් කට්ටියට. දැන් අපි කතා කරන්නේ දේපොළ අලෙවිකරණේ නියැලී සිට පුද්ගලට මේකත් හොඳ උදාහරණයක්. ඒකත්
ඒගොල්ලන්ට අලෙවිකරණයට අවතීර්ණ වෙලා එතනින් එහාට ඒගොල්ලන්ටම ඉන්වෙස්ටර් කැටගරි එකට යන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් රියල්ට කෙනෙක් වුණාම රියල්ට කෙනෙක් සම්බන්ධ විය යුතු පුද්ගලයන් ඉන්නවා. ටැක්ස් කන්සල්ටන්ට්ස්ලා දැනගන්න ඕනි. අයිකො තමන්ගේ ක්ලයන්ට් ගන්නේ තමන්ට ගෙදරක්ද ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක්ද? ඒක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් නම් ඒකට ටැක්ස් වලින් බලපාන්නේ කොහොමද කියලා තමන්ට රියල්ට කෙනෙක් හැටියට යම්කිසි දල වශයෙන් ක්ලයන්ට් කියන්න පුළුවන් වෙලා තියෙනවා. එතනයි we sell the knowledge to those people. ඔයාට ලෝයර් කෙනෙක් ඉන්න ඕනි, ලෝයර් කෙනෙක් අඳුරලා දෙන්න ඕනි. ඒ වගේ තව දේවල් තියෙනවා කරන්න ඕනි දේවල්. ඒවත් අපි 7 වෙනිදා දැනුවත් කරන්න. ඉඩම් සහ දේපල වෙළඳාම් කරණය ඔහේ කරන්න නැතුව විධිමත්ව දැනගෙන කිරීම තුළ එක්තරා ආකාරයකින් ඔබගේ වෘත්තියත් ඔබගේ ව්‍යවසායකත්වයත් සාර්ථක වෙනවා. ඒ වගේම ඔබගෙන් ප්‍රතිලාභ ලබා ගන්න පාරිභෝගිකයන්ගේ ජීවිතත් සාර්ථක වෙනවා. ඉතින් ඉඩම් සහ දේපල වෙළඳාම් කරණය පිළිබඳ විධිමත් වැඩමුළුවක් අපි සූදානම් කරලා තියෙනවා. පෙබරවාරි 7 වෙනිදා පවත්වන රියල්ට A to Z කියලා. රියල්ට A to Z වැඩමුළුවේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ ප්‍රවීණයෙක්ටත් නවකයෙක්ටත් එකතු වෙන්න පුළුවන් සුවිශේෂ වැඩමුළුවක්. එදාට අපි ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ මූලික සංකල්ප රසක් කතා කරනවා. එතෙන්දී මගේ කොටස වෙන්නේ විශේෂයෙන් මනෝවිද්‍යාත්මක විකුණුම් කරන්නේ. psychology of selling. අපි දන්නවා ඉඩමක් දේපලක් කියන දේ භෞතික දෙයකට එහාගේ මනෝවිද්‍යාත්මක දෙයක්. අපි ගන්න සෑම භාණ්ඩයකම තියෙන මනෝවිද්‍යාත්මක වටිනාකම ඒකේ තියෙන භෞතික වටිනාකමට වඩා ගොඩක් වැඩි. එතන අපි භාණ්ඩ හා සේවා මුලින්ම පරිභෝජනය කරන්නේ අපේ මනසෙන්. ඒතර මේ මනසින් පාරිභෝගිකයාගේ පරිභෝජනය කරන ආකාරය එයා භාණ්ඩය හා සේවාවට මනසින් දක්වන වටිනාකම අතිශය වැදගත්. ඒක දැනගන්න තරමට විකුණුම්කරුවෙක්ට මේක අලෙවි කරන්න පහසුයි. ඉතින් එදාට මම පුද්ගලිකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේදී විද්‍යාත්මකව විශේෂයෙන්ම නියුරෝන විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මක අලෙවිකරණය භාවිතා කරන්නේ කොහොමද කියලා. වැඩමුළුව පැවැත්වෙන්නේ පෙබරවාරි 7 CIPM ශ්‍රවණාගාරයේදී. ඉතින් වැඩමුළුවට සම්බන්ධ වෙන්න, ඒ වගේ විස්තර දැනගන්න, වට්ටම් ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 077 382 5510 මේ තිරේ දිස් වෙන අංකයට රියල්ටර් කියන වචනේ සඳහන් WhatsApp පණිවිඩයක් එවන්න. එවිට මේ සීමිත ආසන සංඛ්‍යාවක් තියෙන මේ වැඩමුළුවට එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ ඉඩම් සහ දේපල වෙළඳාම් කරන්නේ සම්බන්ධ ආයතනයක් සමාගමක් මොන මට්ටමේ සමාගම පවත්වන්න යන කෙනෙක් වුණත් ඔබට පුළුවන් ඔබගේ සේවක මණ්ඩලයේ පිරිසක් මේකට සම්බන්ධ කරන්න. ඒදී කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙමිදී විශේෂ වට්ටමක් ලැබෙනවා. ඒ වගේම ඔබ මේ ශ්‍රේෂ්ඨයට එන්න බලාපොරොත්තුවක් තියෙන ව්‍යවසායකයෙක් නම් තාම රියල් ස්ටේට් වලට එනවද නැද්ද කියලා හිතේ ඉන්න කෙනෙක් නම් ඔයාටත් මේ වැඩමුළුව ඉතාල වැදගත්. ඒ වගේම ඔබ වෙනස් ශ්‍රේෂ්ඨයක ඉන්න කෙනෙක් නම් හිතන්න ඔබ රක්ෂණ වෘත්තිය, ඒ වගේම මෝටර රථ වාහන අලෙවිකරණය, එහෙම නැත්නම් වෙනස් ශ්‍රේෂ්ඨයක ඉන්න කෙනෙක් නම් ඔබටත් මේ පිළිබඳ දැනගැනීම වටිනවා. මොකද මෙතෙන්දී අපි කතා කරන්නේ විකුණුම්කරණය සහ අලෙවිකරණය සහ ආයෝජනය. ඉතින් මේක කවුරුත් දැනගත යුතු මාතෘකාවක්. මම කැමති රියාස් රවුෆ්ගෙන් දැනගන්න මොකද්ද රියල්ට A to Z. මොකද මේ වැඩමුළුව ආරම්භ කිරීමේ මූලික අදහස ඔහුගේ. ඉතින් ඌ වසර ගණනාවක් දෙස් විදෙස් ගත් අත්දැකීම ශ්‍රී ලංකාවේදී මෙලෙස ආයෝජනය කරන්න තීරණය කළා තියෙනවා. මේක ඇත්තටම එක්තරා එක වැඩමුළුවක් නෙවෙයි මේක. අපි බලාපොරොත්තු වෙනවා මේ රියල්ට A to Z කියන සංකල්පය ඉදිරි වසර ගණනාව පුරාම ලංකාවේ ප්‍රචාරය කරලා ගුණාත්මක වෘත්තීය රියල්ටර්ස්ලා ප්‍රමාණයක් නිර්මාණය කරන්න. රියස් ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ? ඔව් කැලු පළවෙනි දේ තමයි මම අපි 7 වෙනිදා කරන ප්‍රෝග්‍රෑම් වල කරන දේවල් පළවෙනි දේ තමයි තමන්ට දැනගන්න පුළුවන් තමන්ට රියල්ට කෙනෙක් වෙලා තමන්ට මේ ගමන යන්න පුළුවන්ද? ඒකට අවශ්‍ය ස්කිල් සෙට් තමන් ළඟ තියෙනවද නැත්නම් ඕවා ලබා ගන්නේ කොහොමද? ඒ ටික තිබුණා නම් අපට නිර්මාණය කරන්න පුළුවන් ඔයාලට පාත්වේ එකක්. මං හිතන්නේ කොළඹ රියල් එස්ටේට් කරන පුද්ගලයෙක් නම්, ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික් වල. දැන් සාමාන්‍යයෙන් කොළඹ කියන තැනක් ගත්තා නම් අපිට apartment tab බැලුවම සාමාන්‍යයෙන් මිලියන 30ක් විතර වෙනවා. අපි කියන දෙන ප්‍රෝග්‍රෑම් එක ඔයා ඒ විදිහට පිළි අරන් කරනවා නම් අවුරුද්දකට ඔයාට දල වශයෙන් මිලියන් 5ක්වත් ඉපීමේ කොමිස් මුදලක් ඉපීමේ හැකියාවක් තියෙන බව අපට විශ්වාසයි. ඒක අපිට කියලා දෙන්න පුළුවන් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයා ප්‍රවීණයෙක් නම් දැනටත් ඔයා රියල් එස්ටේට් කරගෙන ඉන්නවා නම් ඒක වැඩි දුර
දියුණු කරගන්න ඕන නම් ඒක කරගන්නේ කොහොමද කියලාත් අපට පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාටම රියල් එස්ටේට් කම්පනියක් පටන් ගන්න අනිත් රියල් එස්ටේට් පුද්ගලයන් ඔයාගේ බ්‍රෝකරේජ් එක යටතේ ඔයාට වැඩ කරලා ඔයාට ඒක නිර්මාණය කරගන්නේ කොහොමද? ඕකට සන්නාමයක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඔය ගමන යන්නේ කොහොමද කියලා අපි ඔබට කියා දෙන්න. ඒ ටික තමයි අපි එදාට කරන්නේ. ඒ හින්දා තමයි අපි කිව්වේ A to Z කියලා තියෙන්නේ. ඔය දැනගත යුතු හැමදේම. මෙතන දැනගත යුතු හැමදේම කියන්නේ අලෙවිකරණය හා විධිමත්ම රියල් එස්ටේට් කිරීම. අපි මෙතන රියල් එස්ටේට් ගැන ලෝ ගැන කියලා දෙන්නේ නැහැ එදාට. ඒක අපේ දැනට මේ පාඨමාලා වෙන්නේ නැහැ. අනාගතයේදී කරන්න පුළුවන්. මෙහෙ කියන්නේ ඔබට සාර්ථකත්වයක් ලබා ගැනීම සහ සාර්ථකත්වයක් කරා යාමේ හැකියාව නිර්මාණය කිරීමක්. මම කරන්නේ skills and knowledge පැත්ත කියා දීමක්. psychological selling කරන්නේ කැලු. මම හිතන අපේ සාකච්ඡාවේ අවසන් අදියරට අපි ඇවිල්ලා තිනවා. ඉතාම වටිනා සංවාදයක් අපිට පවත්වන්න පුළුවන් වුණා. මෙහෙම කෙනෙක් ඇහුවොත් එයා රියල් ස්ටේට් වලට ඇවිල්ලා නැහැ. හැබැයි එයා දකිනවා zero capital එකකින් කිසිම මුදලක් නැතුව තමන්ගේ හැකියාව, තමන්ගේ සම්බන්ධතා, හිතවත්කම්, තමන්ගේ common sense එක පාවිච්චි කරලා මේ ශ්‍රේෂ්ඨයට ආවොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. අපි දන්නවා ලෝකේ පුරාම ධනවත්තුන් බොහෝ දෙනෙක්ගේ ආරම්භක වෘත්තිය, ඒ වගේම ධනවතුන් බොහෝ දෙනෙක් ආයෝජනය කරන වෘත්තිය රියල් එස්ටේට් කියලා. බොහෝ දෙනෙක්ගේ සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන රියල් එස්ටේට් වල. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේකට එන්න කොච්චර කාලයක් එයා කල්පනා කරනවා මට රියල්ට කෙනෙක් වෙන්න කොච්චර කාලයක් ගත කරනවද කියලා. අතන රියල්ට කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද? එහෙම කාලේ ඒ කාලේ එහෙම කියන්න පුළුවන්ද? දැන් මේ ඔය කාලේ ලංකාවේ නම් හරිම සරලයි. ඒ කියන්නේ පිට රටක නම් ඔයාට ලයිසන් එකක් ගන්න ඕනේ විධිමත් ක්‍රමවේදයක් තියෙනවා. දැන් මෙහෙ දැනට එහෙම දෙයක් නැති හින්දා ඔයාට ෂණිකව වෙන්න පුළුවන්. ඔයාට තියෙන්නේ පැය 6ක් හෝ 7ක් ඇතුළත ඔයාට ලබාගත යුතු දැනුම ලබා ගැනීම. ඔය දැනුම තිබුණා නම් පටන් ගැනීමට ඉතාමත්ම ප්‍රමාණවත්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් හිතුවොත් මම අද රියල්ට කෙනෙක් වෙනවා කියලා තීරණයක් ගත්තොත් එයාට ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකාවේ රියල්ට කෙනෙක් වෙන්න අවශ්‍ය පළවෙනි පියවර තබන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එයාට පුළුවන්. ඒක වැඩියෙන්ම තියෙන්නේ තමන්ගේ determination, තමන්ගේ confidence එකේ what his passion is. මම හිතන්නේ රියල් ස්ටේට් සම්බන්ධව අපි තවත් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ සරල සංවාදයක් පැවැත්වුවේ මේ සම්බන්ධව. ඉතින් ආරාධනා කර සිටිනවා හැමෝටම පෙබරවාරි 7 වෙනිදා පැවැත්වෙන රියල්ට A to Z වැඩසටහනත් සමග සම්බන්ධ වෙන්න. එදාට අපි කතා කරනවා රියල්ට කෙනෙක් විදියට සාර්ථකව ගොඩනගන්නේ කොහොමද කියලා. සමහරට මම හිතන්නේ කෙනෙක්ගේ ජීවිතය අංශක 180කින් වෙනස් කරන සුවිශේෂ වැඩමුළුවක් බවට රියල්ට A to Z පත් වෙනවා ඇති. ඉතින් රියාස් රවුෆ් බොහොම ස්තුතියි මේ සංවාදයට එකතු වුණාට. මම හිතන්නේ ගොඩක් දැනුම අත්දැකීම් ලබා ගත්තා. තව ඉදිරියේදී මේ සම්බන්ධව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ රියල්ට A to Z කියලා කියන්නේ රියල් එස්ටේට් ඉන්ඩස්ට්‍රි එක චේන්ජ් කරන, එක ක්වොලිටි කරන සුවිශේෂ වැඩසටහන් මාලාවක්. එක අවුරුද්දක වැඩසටහනක් නෙවෙයි. මේක ලංකාවේ මේ වෘත්තියට දැනුම ලබා දෙන සුවිශේෂ සංස්ථානයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඉතින් රැඳී සිටිය ඔබට බොහොමත්ම ස්තුතියි. නැවත දවසකදී රියල් එස්ටේට් පිළිබඳ තවත් වැඩිපුර කතා කරමු.